ලෝක ළමා දිනයේ යෙදෙන මාසෙ. ඉතින් ඒ සියලු දේවල් නිමිති කරගෙන අපි බලාපොරොත්තු වුණා එක දවසක වැඩසටහනක් කරමු කියලා සනස සමිති කීපයක ළමා සමිතිවල ඕගොල්ලන් වගේ දුවල පුතාලා එකතු කරගෙන අපිත් එක්ක අද එකතු වෙනවා මැල්ලවලාම සනස සමිතිය, සඳලංකාව සනස සමිතිය, ආනගොඩ සනස සමිතිය සහ අහස්තිය ඇත කියන සනස සමිතිවල දුවල පුතාලා. සනස මේ විශ්වවිද්‍යාලෙට නේ මෙහි ඇවිල්ලා පැල්කව විතරක් කියලා ගිහින් වැඩක් නැහැ. ඒවා ගැන දැනගෙන යන්න ඕන. ඒ හින්දා තමයි මම කතා කරන්නේ. ඒකට අපේ රටේ අපේ මේ සාහිත්‍ය ගැන කතා කරනකොට නොයෙක් જાතේ කවි තියෙනවා. ජන කවි කියන්නේ මොකද? ජන කියන වචන තේරුම මොකද්ද? ජනතාව කියන එකනේ මිනිස්සු අතින් කියවිච්ච කවි. අපි ජන කවි කියලා ගත්තොත් ඔය ජන කවි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සේගී, අනිත් එක ගැමිගී. එතකොට අපි දැන් අද කතා කරන පැල් කවි අයිති වෙන්නේ මොන කොටසකද? ගැමිගී කියන කොටසට. දෙවියනේ මට උණු වියෝයා පැලේ පැදුර ආසාවට තව තියෙනවා මොකද පාළුව කාන්සි නැති කරන්න හරි තනියෙන් නෙමෙයි කියන්නේ එහා පැලට ඇහෙන්න ඕන. එහා පැල එක්කෙනා ඒකට උත්තර දෙනවා ඒකටම. ඒතර යාට ඇහෙන්න ඕන. ඒතර ඇහෙනකොට අනිත් පැත්තේ පැලේ අයත් හේනේ අයත් ඇහෙන්න පැල් කවියක් කියනවා. පැල නගින්න සූදානම්.